යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් අදත් වචනය අසන්ට ආවා වූ ඔබ සියලු දෙනාම මම ඉතාමත් ආදරයෙන් පිළිගන්නවා. ඉතින් අද දවසෙත් එලියාගේ සැපයීමේ රහස්‍ය යටතේ මම ඔබත් එක්ක අද බෙදා ගන්න ආවේ කුඩා දේ තුල ඇති මහිමය දකිමු. කුඩා දේ තුල ඇති මහිමය දකිමු. අපේ දෙවියන් වහන්සේ කුඩා දේ තුල මහිමය දාලා තියෙනවා. ඇයි? අපි දකිනකොට හිතන්නේ මේකේ මෙච්චර ප්‍රතිඵලයක් තියනවා කියලා. දැන් ඔබ බලන්න දෙහි ඇටයක් ගන්නකො. ඔබ දෙහි ඇටය බලනකොටම හිතනවාද අපි මේ කල්පනා කරන්නේ නැහනේ මේක පැලවෙලා මේක ලොකු ගහක් වෙලා මේකෙන් ගෙඩි ලක්ෂ ගණන් ඇවිල්ලා මේකෙන් තව ඇට කෝටි ගණන් ගන්න පුළුවන් කියලා අපි කල්පනා කරලා බලන්නේ නැහැ. ඔබේ ගෙදර දෙහි ගහක් තියෙනවා නම් අද කල්පනා කරලා බලන්න මේක දවසක් දා ඇටයක් විදියට නේද තිබුණේ. බීජයක් විදියට නේද තිබුණේ. කුඩා දෙයක් විදියට නේද තිබුණේ. එතකොට කවුරුත් මේකේ මහිමය දැක්කේ නෑ. අද බලන්න මේක විශාල ගහක් වෙලා මේකෙන් ගෙඩි දහස් ගණන් අපි කාලා තියෙනවා කියලා ඔබට ප්‍රයෝජන අරගෙන තියෙනවා කියලා ඔබට ඒක බැලුවා නම් ඔබට කල්පනා කරන්න පුළුවන්. ඒක මං කිව්වේ දෙහි ගස් තියන අයට. ඉතින් දෙහි ගස් නෙමෙයි ඔබගේ නිවසේ ඕනම ගහක් බලලා ඔබට කල්පනා කරන්න පුළුවන්. ඒක දවසක් දා කුඩා බීජයක්ව තිබුණා. ඉතින් බලන්න අද දවසේදී අපි එක රාජාවලිය 17 වෙනි පරිච්ඡේදයේ 8 වෙනි පදේ ඉඳන් තමයි බලන්න යන්නේ. මම බයිබලයේ කියවන්නම් ඔබත් බයිබලයේ පෙරලා ගන්න. එක රාජාවලිය 17 වෙනි පරිච්ඡේදයේ 8 වෙනි පදේ ඉඳන්. ස්වාමීන් වහන්සේගේ වචනය ඔහු වෙතට පැමිණ නුඹ පිටත් වී ශිදොන්ට අයිති ශාරපෙත්ත ගොස් එහි වාසය කරන්න. නුඹට ආහාර දෙන්නේ සිටින වැන්දපු ස්ත්‍රීකට අනෙකලමි කීසේක. දැන් බලන්න මම ඔබට නිතරම කියලා දීලා තිනවා සැපයීමට පැහැදිලි මඟ පෙන්වීම අපිට අවශ්‍යයි. දෙවියන් වහන්සේගේ වචනය කෙලින්ම ඇවිල්ලා එලියට කියනවා ඔබ යන්න ඕනේ ශිදොන්ට අයිති ශාරපෙත් වලට. ඒකත් මම උඹට තෝරලා තියෙන වැන්දපු ස්ත්‍රියක්ව උඹට ආහාර දෙන පිණිස. ඉතින් දැන් බලන්න ඔබට කල්පනා කරන්න පුළුවන් අපිට හිතන්න පුළුවන් ඇයි ගිල්ගාද් වල නැද්ද වැන්දපු ස්ත්‍රියක්? තිෂ්බියේ නැද්ද වැන්දපු ස්ත්‍රියක්? ඊශ්‍රායල් වල නැද්ද වැන්දපු ස්ත්‍රියක්? නේද? නෑනේ සිස්ටර්. මෙයා හැංගිලා ඉන්න එපා. මේ ශිදොන් කියන්නේ ටිකක් දුරයිනේ. එතකොට හැංගිලා ඉන්න හොඳට පුළුවන්. නෑ. මේ කාරණේ ඒ නිසා නෙවෙයි. මේ කාරණේ ඒ නිසා නෙවෙයි. ඔබ බැලුවොත් එම එක රාජාවලිය 16 වෙනි පරිච්ඡේදයේ 31 බැලුවොත් එහෙම මේ කාලේ ඊශ්‍රායල් රජතුමා තමයි ආහබ්. එයා බැන්දා ශිදොන් වල රජතුමා. ඒත් බාල්ගේ දුව යෂබෙල්. මේ ඒත් බාල් කියන්නේ බාල්ගේ සේවකයා. මේ යෂබෙල් තමයි ඊශ්‍රායල් වලට බාල් නමස්කාරය රූප නමස්කාරය නැවත ගෙනල්ලා දෙවියන් වහන්සේගේ සෙනගව පෙරළුවේ. ඒ වගේම තමයි දෙවියන් වහන්සේට සේවය කරපු උන්වහන්සේගේ සැබෑ අනාගත වතුරුම මරලා දෙවියන් වහන්සේට විරුද්ධව බොහෝ වැඩ කළේ මේ ශිදොන් වල ඉඳන් ආව යෂබෙල්. ඒ රජතුමාගේ දුව. එතකොට එයා තමයි දැන් ඊශ්‍රායල් වල බිසවක් වෙලා ඉන්නේ. ඉතින් යක්ෂයා ශිදොන් වල ඉහළම තලයේ කාන්තාවක් පාවිච්චි කරා ඔහුගේ දෙවියන් වහන්සේට විරුද්ධව වැඩ කරන්න. ඉහළම තලයේ විශාල සමාජ මට්ටමක විශාලව ඉන්න කාන්තාවක්, විශාලව පේන කාන්තාවක් පාවිච්චි කරා. දැන් දෙවියන් වහන්සේ උන්වහන්සේගේ මේ විශාල අනාගත වතුරුව පෝෂණය කරන්න ඒ රටේ කුඩායයි සලකන, සුළුයයි සලකන, පහත්යයි සලකන වැන්දපු ස්ත්‍රියක්ව තෝරගත්තා. දැන් බලන්න යෂබෙලුත් ශිදොන් දෙවියන් වහන්සේට විරුද්ධව ක්‍රියා කරන්න යක්ෂයා පාවිච්චි කරපු එක්කෙනා. ශාරපෙත් වල ඉන්න මේ වැන්දපුවත් එයත් ශිදොන්. ඉතින් එකම දේශයෙන් එක්කෙනෙක් උසස් එකක් තෝරගන්නවා, එක්කෙනෙක් කුඩා එකක් පහත් එකක් තෝරගන්නවා. අපේ දෙවියන් වහන්සේ තුල මහිමය තබලා තියෙනවා. මේ එලියා කියන අනාගත වතුරුගේ සේවය අපි දන්නවා. ඒ විශාල අනාගත වතුරුට සපයන පිණිස දෙවියන් වහන්සේ ඒ රටේ පහත්යයි සලකපු. විශේෂයෙන් ඒගොල්ලෝ මේ වැන්දපු ස්ත්‍රියන් ওই රටේ
ගණන් ගත්තේ නෑ. ඒගොල්ලොන්ව මේ ශාරපෙත් කියන්නේ සීමා නගරයක්. ඒ කියන්නේ ටක් ගාලා ඇවිල්ලා පහර දීලා සතුරෙක් එනවනම් ඉස්සලාම ශාරපෙත් වලට තමයි එන්නේ. ඇවිල්ලා පහර දීලා විනාශ වෙනවා නම් යුද්ධෙකදී ඉස්සලාම විනාශ වෙන්න යන්නේ මේ ශාරපෙත් වල ඉන්න වැන්දබුවෝ. මොකද ඒගොල්ලෝ වැන්දබුවන්ට සැලකුවේ නෑ. ඒ අයව ගණන් ගත්තේ නෑ. ඒ නිසා තමයි ඒගොල්ලෝ ශාරපෙත් වල ඉන්නේ. ඉතින් එතකොට පහත්යයි සලකපු, කුඩායයි සලකපු, වටින්නේ යයි සලකපු ස්ත්‍රියකගෙන් ස්ත්‍රියක් පාවිච්චි කරනවා දෙවියන් වහන්සේ උන්වහන්සේගේ සේවකයාව පෝෂණය කරන්න. විශාල අනාගත වතුරු කෙනෙක්ව පෝෂණය කරන්න උන්වහන්සේ තෝරගන්නවා. ඉතින් දෙවියන් වහන්සේගේ සැපයීම එනකොට අනේ මේක පොඩිනේ ස්වාමිනී වාට බැරිද මේ වෙන හොඳ මාර්ගයක් අපි බලමුද? එහෙම කියලා කියන්න එපා. උන්වහන්සේගේ මඟ පෙන්වීම එනවා නම් ඒක සම්පූර්ණ පරිපූර්ණ මහිමය තියෙන සැපයීමක්. ඒ කුඩා දේ තුල තියෙන මහිමය දකින්න. මොකද ඒක සැලසුම් කළේ දෙවියන් වහන්සේ. හරියට අර දෙහි ඇටය වගේ. බලන්න ඊට පස්සේ එලියාගේ ජීවිතය අපි දකින්න පුළුවන් හොඳම දේ තමයි ඔව් කීකරු වෙලා ඒ විදියටම යනවා. ගිහිල්ලා ඔබ ඒක බයිබලෙන් කියවන්න. ගිහිල්ලා ඉස්සලාම එලියා පරීක්ෂා කරලා බලනවා. මෙයා මේ මොකද වතුර ටිකක් ඉස්සලාම ඉල්ලන්නේ වතුර රොටි නෙමෙයි. වතුර ටිකක් ඉල්ලලා බලනවා මෙයා දෙන්න හදවත තියෙන කෙනෙක්ද කියලා. ඉතින් ඒ ස්ත්‍රිය වතුර ගේන්න හැරිලා යනකොට එලියා කියනවා මේ රොටි කෑල්ලකුත් ගේන්න කියලා. ඉතින් ඒ ස්ත්‍රිය කියනවා මමයි මගේ පුත්‍රයයි මේ අන්තිම රොටිය කාලා මැරෙන්න යන්නේ. ඒකට තමයි මම මේ දර කෑලි දෙකක් අවුලන්නේ කියලා ඒ ස්ත්‍රිය කියනවා. ඉතින් 13 වෙනි පදේ බලන්න ඒ සංවාදය බලන්න. 13 වෙනි පදේ එලියා ඈට කතා කොට බය නොවන්න. ගොස් නුඹ කී හැටියට කරපන්න. ඒත් පළමු කොට එයින් මට කුඩා රොටියක් සාදා පිටතට මා ළඟට ගෙනෙන්න. පසුව නුඹටත් නුඹේ පුත්‍රයාටත් සාදා ගනින්න. දැන් බලන්න ඒ ස්ථානයේ ඒ ස්ත්‍රී කියනවා මට මේ රොටි දෙන්න විදිහක් නැහැ. මේ අන්තිම රොටිය හදාගන්න මමයි පුතයි කාලා මැරෙන්න මෙන්න මේ දරා හුලන්නේ. ඉතින් බලන්න අවසාන කුඩා දේ තුල දෙවියන් වහන්සේගේ මහිමය උන්වහන්සේ තබන්න යනවා. ඉතින් එලියා කියනවා බය වෙන්න එපා. ඉස්සල්ලාම ඔය තියෙන දේ මට කුඩා රොටියක් ඔබ හදලා ගෙනෙන්න. නේද? එච්චානේ බලන්න කුඩා රොටියක් හදලා ගේන්න. අද ඔබගේ කුඩා සේවයක්ද ඔබ කරන්නේ. ඒ තුල දේව මහිමය තියෙනවා. අද ඔබ කුඩා වැපිරීමක්ද කරන්නේ. ඒ තුල දෙවියන් වහන්සේගේ මහිමය තියෙනවා. හරියට අර දෙහියට මතක් කරගන්න ඕගොල්ලෝ. අද ඔබ පේන්නේ කුඩාවටද? මිනිස්යන්ට ඔබ පේන්නේ කුඩාවටද? මේ වැන්ද ඉස්ත්‍රියවත් ඒ දවස්වල කුඩාවට තමයි වෙනුනේ ආයත. මිනිස්යාගේ බැල්මෙන් කුඩාවට පේනවාද? අද ඔබටත් ඔබ කුඩාවට පේනවද? කුඩා දේ තුල උන්වහන්සේගේ මහිමය උන්වහන්සේ තබුවා. ඔබ කුඩා නැහැ. මිනිස්සු ඔබව කුඩාවට දැක්කට ඔබ කුඩා නැහැ. ඔබව කුඩාවට දැක්කට ඔබ කුඩා නැහැ. නමුත් අපි තේරුම් ගන්න අවශ්‍යයි උන්වහන්සේගේ මහිමය උන්වහන්සේ කුඩා දේ තුල තබනවා. ඔබ වැපිරීම කුඩාවට ඕ කරනවා නම් ඒක දිගටම කරගෙන යන්න. සමහර අය මෙහෙම කියනවා. මගේ මේ ණය ප්‍රශ්න ටික ඔක්කොම ඉවරුණා නම් මම ලොකුවට දේව රාජ්‍යයට වපුරනවා. ඒක කවදාවත් වෙන්න යන්නේ නැහැ. කුඩා දෙයට විශ්වාසවන්ත වෙන්න බැරි කෙනාට විශාල දේ ලබා ගන්න බැහැ. ඒ වගේම තමයි මේ හිඟකම ඉවරුණා නම් මම වපුරන්න යනවා. දැන් මේ ස්ත්‍රියගේ තත්ත්වය බලන්න. අන්තිම පිටි ටිකයි අන්තිම තෙල් ටිකයි. දේව සේවකයා ඇවිල්ලා කියනවා ඕකෙන් රොටියක් හදපන් මට ඉස්සෙල්ලාම පළවෙනි රොටිය හදලා මට ගෙනි කියලා කියනවා. එතකොට වචනේ අනුව වැපිරීම ගැන කතා කරාම සමහර මිනිස්සු හිතනවා අපිටම නැතුව ඉන්නවා අපෙන් ඌරගෙන කණ්ඩ යනවා කියලා. නමුත් ඔබ තේරුම් ගන්න. දේව රාජ්‍යයට වපුරලා ඔබට හිඟ වෙන්න යන්නේ. ඔබ නාස්ති වෙන්න යන්නේ. ඔබට අඩු වෙන්න යන්නේ නැහැ. ඒක අපි මේ සිද්ධිය තුලින් බලන්න පුළුවන්. ඉතින් ඒ ස්ත්‍රියත් ඇත්තටම යහපත්. මොකද ඒ ස්ත්‍රිය ඒකට කී කරුණා. බලන්න එළිය පැහැදිලිව කියනවා
පසුව නුඹටත් නුඹේ පුත්‍රයාටත් සාදා ගන්න මක් නිසාද? ඇයි මම එහෙම කියන්නේ? මට පොඩි රොටියක් ඉස්සලාම හදලා ගෙනින් කියලා ඇයි මම කියන්නේ? ස්වාමින් වහන්සේ භූමිය පිටට වැස්ස එවන දවස දක්වා පිටි මුට්ටියේ ඉවර වන්නේවත් තෙල් කුලා වඩුවන්නේවත් නැතයි ඊශ්‍රායල්ගේ දෙවි වූ ස්වාමින් වහන්සේ කියන සේකයි කීවේය. හරි. අපි වපුරන මිනිස්සු වපුරනවා කියලා කියනකොට ඔබ සල්ලිම හිතන්න එපා. සල්ලි එක කාරණයක් විතරයි, අඩුම කාරණයක් විතරයි. අපිට කරුණාව වපුරන්න පුළුවන්. අපිට සේවය වපුරන්න පුළුවන්. අපිට පුළුවන් අපේ ශක්තිය ප්‍රමාණය දිලින්දන්ට වපුරන්න පුළුවන්. කොයි ආකාරයට අපිට සුභාරංචිය වපුරන්න පුළුවන්. එක විශාල වැපිරීමක්. ඉතින් එතකොට අපිට පුළුවන් ආකාරය අපි වපුරනකොට ඒ තුල උන්වහන්සේගේ මහිමය උන්වහන්සේ තබා දිනනවා. ඔබ එක මිනිහෙකුට සුභාරංචි කියලා ඒ මිනිහයා ගැලවීම ලැබුවා කියන්නකෝ. ඒ මිනිහයා ලොකු මේ ඉවැන්ජලිස්ට්වරයෙක් වෙලා ලක්ෂ ගාණක් මිනිහයන්ව ගැලවුවා කියන්නකෝ. බලන්න ඒ සඳහා ඔබගේ වැපිරීම තමයි බීජය උනේ. එතකොට ඔබ දෙහි ගහ මතක් කරගන්න. උඩා දේ තුල දෙහි ඇටේ ඔබ මතක් කරගන්න. උඩා දේ තුල අපි මහිමය දකින්න අවශ්‍යයි. උඩා සේවය තුල අපි මහිමය දකින්න අවශ්‍යයි. උඩා වැපිරීම තුල අපි මහිමය දකින්න අවශ්‍යයි. උඩා දේ තුල අපි මහිමය දකින්න අවශ්‍යයි. නාසගේ වචනය මහිමය තබනවා කිව්ව නිසා අපි ඒකේ මහිමය දකින්න අවශ්‍යයි. බලන්න ඊට පස්සේ කියනවා ඈ ගොස් එලියා කී හැටියට කළාය. එසේ ඈද ඔහුද ඇගේ ගෙයි වැසියෝද බොහෝ දවස් ඒවා කෑවෝය. ස්වාමීන් වහන්සේ එලියා ලවා කියවූ උන්වහන්සේගේ වචනය ප්‍රකාරයට පිටි මුට්ටිය නිවා නොවිය, තෙල් කුලාවද අඩු නොවිය. අද දවසේදී උන්වහන්සේගේ වචනය ප්‍රකාරයට මේ එලිදරව්වේ ප්‍රකාරයට මම කියනවා කුඩා දේ තුල මහිමය තියෙනවා. ඔබ කරන කුඩා දේ තුල මහිමය තියෙනවා. ඒ මහිමය ඔබ දකින්න, ඒ මහිමය උන්වහන්සේ විශාල කරන්න යනවා. ඒක දවසක් දා අද තියෙන්නේ දෙහි ඇටයක් වගේ වුණාට දවසක් දා ඒක විශාල ගහක් වෙලා, ඒක විශාල ගෙඩි පළ දරන ගහක් වෙලා තව බොහෝ ලක්ෂ ගණන් බීජ සපයන්න පුළුවන් ගහක් බවට පරිවර්තනය වෙනවා. විශාල ප්‍රයෝජනයක් ඇති ගහක් බවට පරිවර්තනය වෙනවා. අපි එලියා වගේ කුඩා දේ තුල ඇති මහිමය දකිමු. මේ වැන්ද බුව වගේ කුඩා දේ තුල ඇති මහිමය දකිමු. ඈහිඟ කමේදී දේ වචනයට කීකරු වෙලා වැපුරුවා. ඉතින් ඔබගේ වාතාවරණයේදී ඔබ වපුරන වැපිරීම එක මොන වැපිරීමක් වුණා දේව රාජ්‍ය උදෙසා, සමාජය උදෙසා, සුභාරංචි උදෙසා ඔබ වපුරන මොන වැපිරීමක් වුණත් ප්‍රතිඵල දෙන්න යන්නේ ස්වාමින් වහන්සේ. ඒ තුල තියෙන මහිමය දැකලා ඔබට දැන් ප්‍රීති වෙන්න පුළුවන්. ඉතින් ඔබට ජෙසු පීඨයි.